Hi guys, welcome to my YouTube channel. කතක් නර්තනය කියන්නේ උතුරු ඉන්දියාවේ පාරම්පරිකව පැවතෙන ශාස්ත්‍රීය නර්තන සම්ප්‍රදායක්. කතක් නර්තනය උත්තර ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායක් වන අතර මහාරාෂ්ට්‍රය, ගුජරාට්, රාජස්ථාන්, දිල්ලි, ලක්නෝ කියන ප්‍රදේශවල ප්‍රචලිත වෙලා පවතිනවා. කතක් නර්තනයේ රංගවස්ථාභරණ හැදිලා තියෙන්නේ හින්දු හා මුස්ලිම් සංස්කෘතිය අනුව. දැන් භාවිතා කරන්නේ රාජ්පුට් වංශවතුන්ගේ ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක්. කතක් නර්තනයේ සංගීත සම්ප්‍රදාය උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානයේ සංගීත සම්ප්‍රදාය. මේකෙදි භාවිතා කරන වාද්‍ය භාණ්ඩ විදිහට තබ්ලාව, සිතාරය, සර්පිනාව, බටනලාව, සාරංගිය, තාම්පුරාව කියන දේවල් භාවිතාවට ගන්නවා. කතක් නර්තනයට ප්‍රවර්ධනයට දායක වුණු ශිල්පීන් විදිහට නවාබ් වලීජ් අලී ෂා මහතා, අච්චන් මහරාජ්, බිර්ජු මහරාජ් යන අය දක්වන්න පුළුවන්. කතක් නර්තනයේ නෘත්‍ය, නාට්‍ය කියන අංග තුනම දකින්න පුළුවන්. කතක් නර්තනය හැදෑරීමට ඇති අධ්‍යාපන ආයතන අතුරින් දිල්ලි කතක් කේන්ද්‍රය, බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලය ප්‍රධාන තැනක් ගන්න. කතාවක් කීම කියන අර්ථම ඇති කතක් කියන සංස්කෘතික නමින් තමයි මේ කතක් නර්තනය කියන එක ඇති වුණා කියලා පුරාණයේ කියවේ. දැන් අපි බලමු ලස්සන කතා